නස්කාලයින් මිනිසුන්ට නොව දෙවියන්ට ලියූ රේඛා රටා. ඉන්දියානු අද්විතීය උරුමයක් ලෙසට දකුණු පේරුවේ බියලි කාන්තාර භූමියේ සඳයට හොරෙන් ගල්ලිවත් කර තැනූ කොකුලා, මැස්සා, මකුළුවා වැනි විශාල රේඛාවන් කවුරුන් විසින් කුමන අරමුණින් සෑදුවක්ද? මෙම හැඩයන් පෙනෙන්නේ පෘථුවිය මතුපිටින් නෙවෙයි, අහසින් පමණයි. මිනිසුන්ට නොව අන් පිටසක්වල ජීවීන් වෙනුවෙන් සාධන ලද රේඛාවන්ද. එසේත් නැත්නම් පෘථුවියේම අපූර්ව ජනාවාසයක නිර්මාණයක්ද? ඉතිහාසය අපිට කියන්නේ ක්‍රිස්තුපූර්ව 500 වැනි සියවසයේ විසූ නස්කා ජාතිය මේ රේඛා තනන්නට ඇරඹුවා කියයි. ඉහළ ආසෙන් පමණක් බැලූ විට පෙනෙන ඉතා සරල අයුරින් ඇති මේ රටා අදටත් ගණනය කළ නොහැකි ඉංජිනේරු නිපුණතාවයක්. අපි කවදාවත් නොදන්න මේ දෙවියන්ගේ පණිවිඩයක්ද? අපේ අතීත පරිණාමයක සලකුණක්ද? එසේත් නැත්නම් මිනිසාගේම අඳුරුම කලා නිර්මාණයක අකුරු පේලියක්ද? නස්කා රේඛා යනු නිෂ්ඵල රේඛාවන් කොටක් නොවේ. අතීතයේ වංගු වන බුද්ධිය විකාශනය කරන මිනිස් මනස අභියස අද තෙක් නොවිසඳුණු අභිරහසක්. නව අවබෝධයෙන් නව ජීවිතයකට Prince and Relics එකතු වන්න අපිත් සමග ඉතිහාසය නැවත ජීවත් කරන්න.